අපේ ශරීරයේ හැඩය එතකොට නිරෝගිමත්කම මේ හැම දෙයක්ම පවත්ව ගන්න ව්‍යායාම කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් රංගන ශිල්පිනියක් විදිහට මටත් මගේ ශරීරයේ හැඩය නිරෝගිමත්කම එතකොට ජව සම්පන්න බව මේ හැම දෙයක්ම පවත්ව ගන්න ව්‍යායාම කියන එක මට ලොකු පිටුවහලක් වෙනවා. තව දෙයක් කියන්න ඕනේ. මම දැඩිව විශ්වාස කරන දෙයක් තමයි කාන්තාව කියන කෙනා ගොඩාක් ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඇත්තටම අද වර්තමානයේ අවාසනාවකට මම වගේම අපේ කාන්තාවෝ ගොඩාක් කාර්යබහුල වෙලා තියෙනවා. රැකියාවක් කරත් නැතත් ඉතින් රැකියාවක් නොකරන කාන්තාවෝ උනත් අද නිවසේ ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි අපේ ලස්සන ගැන හිතන එක පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු අවාසනාවක් විදිහට මම දකිනවා. මොකද සෑම පිරිමියෙක්ම දකින සුන්දරම ගැහණිය ඉන්න ඕනේ තමන්ගේ නිවසේ. සෑම පිරිමියෙක්ම දකින ලස්සනම බිරිඳ ඉන්නත් ඕනේ තමන්ගේ නිවසේ. ඉතින් එතකොට තමන්ගේ පෞල් ජීවිතයේ සාර්ථකත්වයට උද්‍යෝගිමත් බවට මේ හැම දෙයකටම කාන්තාවන්ගේ සුන්දරත්වය කියන එක අත්‍යවශ්‍යම බලපානවා කියලා මම ගොඩාක් විශ්වාස කරනවා. අනිත් එක තව දෙයක්. සුන්දර කාන්තාවක් ලස්සන කාන්තාවක් කියලා කියන්නේ සැමියෙක්ගේ ආඩම්බරයක්. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා ඔයා හිතන්න ඔයා කොච්චර කාර්යබහුල වුණත් ඒ තරමටම වඩා ඔයාගේ පෞල් ජීවිතයට ඔයාගේ සුන්දරත්වය කියන එක ගොඩාක් බලපානවා කියලා. සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මට ඇත්තට මේකට වෙලාවක් නැහැ කියලා. හැබැයි කොයිම වෙලාවකවත් එහෙම හිතන්නේ නැහැ. මොකද ඇත්තටම මම ගත්තතින් මමත් ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඉතින් කොච්චර කාර්යබහුල වුණත් මම මගේ සුන්දරත්වය ගැන ගොඩාක් හිතනවා. ඉතින් සමහර වෙලාවට ෂූටින් ගියාම මට ගොඩක් මහන්සි. එක දිගට ෂූටින් වැටෙනවා. එක දිගට ඩබින් වැටෙනවා. මම ස්ටේජ් ඩ්‍රාමා රිහර්සල් යන මේ හැම දෙයක්ම කරන අතරේ මම මගේ සුන්දරත්වය ගැන ගොඩක් හිතනවා. ඉතින් ව්‍යායාම කරගන්න බැරි වුණත් මම අනිවාර්යයෙන්ම මගේ ග්‍රීන් ටී එක නම් බොන්න අමතක කරන්නේ නැහැ. මොකද ග්‍රීන් ටී එකකට පුළුවන් අපේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේදේ ඉවත් කරලා අපේ ශරීරය උත්තේජනය කරන්න. ඉතින් එතකොට කියන්න ඕනේ ග්‍රීන් ටී එකක් හදාගන්න එකත් ලොකු අපහසුයක් නෑ. ඕනම තැනක ඕනම වෙලාවක හරිම පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මං හරිම විශ්වාසයෙන් ග්‍රීන් ටී එක බොනවා. මගේ විශ්වාසය කඩ නොකරපු එකම නිෂ්පාදනය තමයි මේ.